ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගරෙහි නවගම් පොලිස් ස්ථානයේ 14 වෙනිදා රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා. එම පොලිස් ස්ථානයේ ගබඩා කර තිබූ අත්අඩංගුවටගත් පුපුරන ද්‍රව්‍ය තොගයක් පරීක්ෂා කිරීමට යාමේදී මේ පිපිරීම සිදුව තිබෙන්නේ. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් 27 දෙනෙක් තුවාල ලැබූ බවත්ය. කෙසේ නමුත් තුවාල ලැබුවන්ගෙන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඒ වාර්තාවේ දැක්වෙනවා. මියගිය අය අතර පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන්ද සිටින බව සඳහන්. පසුගියදා නවදිල්ලි නුවර සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් 3 දෙනෙකු ඉරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් 2 දෙනෙකු කාශ්මීරයේ පදිංචිකරුවන් වූ වෛද්‍යවරුන්. ඔවුන් සම්බන්ධ විමර්ශන සිදු කර ඇත්තේ මෙම නවගම් පොලිස් ස්ථානයේ යටතේ. එහිදී ඔවුන්ට දැවැන්ත පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වූ අතර එම තොගය පරීක්ෂා කිරීමට යාමේදී මෙලෙස පුපුරා ගොස් තිබෙනවා.